පාස්කු ඉරිදා දින දේවස්ථාන කිහිපයක් හා හෝටල් ඉලක්ක කරගනිමින් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේදී බෝම්බ පුපුරවාගත් කණ්ඩායම විසින් එම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කිරීමට පෙර ලබා දුන් දිවුරුම ISIS ත්‍රස්ත සංවිධානයට යොමු කිරීමේ සිදුවීමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන ඔස්සේ අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පසුව එපමත මුදාහැරි ෆෂරූල් රහ්මාන් මොහම්මඩ් සහරාන් හෙවත් පොඩි සහරාන් නැමැත්තා බෝරා උත්සවයේ පැවැත්වෙන ස්ථානයේ අවට සිය ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටියේදී බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇතැයි අද දිනමින පුවත්පත වාර්තා කරනවා. වයස අවුරුදු 27 හැවිරිදි බම්බලපිටිය පෞද්ගලික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ උපාධිය හදාරන සිසුවකු වන මෙම සැකකරු පවසා ඇත්තේ බෝරාපල්ලියේ දජය මීට පෙර දෙක නොමැති බැවින් එය වීඩියෝ කළ බවයි. එහෙත් බම්බලපිටිය පොලිසිය සඳහන් කර සිටියේ බම්බලපිටිය දුම්රිය පොළ හා බෝරාපල්ලිය ආවරණය වන පරිදි සැකකරු වීඩියෝ ගත කිරීම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් එසේ සැක කටයුතු ලෙස එම ස්ථානයේ වීඩියෝ ගත කරමින් සිටියදී පසුගිය 27 වනදා බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවටගෙන ඔහුගේ තොරතුරු පොලිසියේ දත්ත පද්ධතියට ඇතුළත් කරමින් සිදු කළ පරීක්ෂාවේදී මෙම සැකකරු පොඩි සහරාන් බව හෙළි වී තිබෙන බවත් ඒ බව කොළඹ පොලිස් ප්‍රධානීන් විසින් වැඩබලන පොලිස් ප්‍රතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ නියෝග මතේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවත් සඳහන් වනවා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ මෙන විට රඳවා ගැනීමේ නියෝගයක් ඔස්සේ සැකකරු රඳවාගෙන විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවයි. මෙම සැකකරු සිය පදිංචි ප්‍රදේශය වන මහනුවර සිට කොළඹට පැමිණ බෝරා සමුළුව පැවැත්වෙන බම්බලපිටිය බෝරාපල්ලිය පිහිටි ප්‍රදේශය සමුළුව පැවැත්වෙන කාලය තුලදී වීඩියෝ ගත කිරීම සැකයට තුඩු දෙන්නක් බව උසස් පොලිස් නිලධාරියෙකු විසින් පවසා සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේ සිදුකන ප්‍රශ්න කිරීම් වලදී එම වීඩියෝ කිරීමට මුල් වූ කාරණා සම්බන්ධයෙන් සාධාරණ හේතුවක් පැවසීමට ඔහු සමත්ව නොමැති බවයි. පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු සොනික් ලෙස ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක අයුරින් අදහස් හුවමාරු කරගෙන තිබුණේ මෙම පොඩි සහරා නැමැති සැකකරු සමග වන බවද විමර්ශනවලින් හෙළි වී ඇති බවයි සඳහන් වන්නේ. මෙම පුද්ගලයා ISIS සංවිධානයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලයකට සම්බන්ධව සිටි බවට තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ විසින් එකල හෙළි කරගෙන තිබුණා බව කියුනේ කතාර් රාජ්‍යයේ කලක් සිටි ඔහු මෙරටක පැමිණ තිබුණේ පාස්කු ප්‍රහාර මාලාව සිදුවීමට කෙටි කලකට පෙර බව එහිදී අනාවරණය වී තිබුණා. ජනාධිපති කොමිසම් සභාවේදීද මේ පිළිබඳ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට භාජනය කර තිබුණා. දිනෙන් දින අලුත් වන කාලීන පුවත් සමග රැඳී සිටින්න. ඉදිරියටත් අප සමග රැඳී සිටින්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් හා ලයික් කරන්න. ස්තුතියි.